සුබ දවසක් සියලු දෙනාට. අද අපි කතා කරන්නේ මුළු ලෝකෙම තේ කර්මාන්තයේ අවසානය ගැන. ඔයගොල්ලෝ දන්නවා මං පළවෙනි වතාවට ලංකාවේ කිව්වා කුඩු జాතියක් දෙනවා NGO හරහා විවිධ විදේශ ඔත්තු සේවා හරහා අපේ බෝගස් ටික මරන්න, පන්සල්වල පොල් ගස් ටික මරන්න. ඒ ප්‍රථම වතාවට දැනුවත් කිරීම ලංකාවේ කරලා අවුරුද්දකට වඩා වැඩි. දැන් ඔයගොල්ලන්ට පල්ලෙහා බලන්න පුළුවන්. දැන් නවතම තත්ත්වය තමයි ඔයගොල්ලෝ හිතනවාද මේගොල්ලෝ කුඩු NGO වලින් කුඩු දාලා මේක ඉවරයක් කරાવી කියලා. නෑ. දැන් මේගොල්ලෝ අලුත්ම ක්‍රම තමයි පෝර හරහා එවන්න හදන්නේ කුඩු ඔක්කොම තේ නැති කරලා දාන්න. ඒ වගේම පොල් ගස් වලටත් මේ උඩ පෝර විදිහට එවන්න හදන්නේ පෝර වලට කවලම් කරලා. ඉතින් ඒක තමයි දැන් ප්‍රෝග්‍රෑම් එකක් හිමීට එන්න හදන්නේ. පෝරත් නිකන් දෙන්න හදනවා කරපහට අඩු වතු හිමියොන්ට. ඒ වගේම මේ ලංකාවේ ප්‍රථම වතාවට කිව්වා අහසින් කුඩු දාන හැටි ඒවා බෝග වලට හානි කරනවා. ලංකාව ඇතුලේ මම තමයි කිව්වේ. ඒ වගේම දැන් ඊයේ පෙරේද ප්‍රථම වතාවට ලෝකෙම මම කිව්වා බැක්ටීරියා වර්ගයක් දානවා ප්ලේන් වලින්. ඒ මීදුම විදියට දකින්න ඕගොල්ලෝ ඒක තමයි. ඒකෙන් ලෙඩ කරනවා. ඒ වගේ මේවා ඒ බැක්ටීරියාව තේ ගස් පොල් ගස් වලටත් හානි කරනවා. හැම දෙයකටම හානි කරනවා. ඉතින් ඉස්සරහට තව දාන්න නියමිතයි. ඉතින් මේ හේතු ඔක්කොමත් එක්ක ගත්තාම තේවල ආදායම මුළු දකුණු ආසියාවේම බිඳුවට බහින නියමිතයි. ඒ වගේම ඇමරිකාවෙන් යුරෝපෙන් තේවලට එන ඉල්ලුම ඉස්සරහට බිඳුවට බහිනවා. මේ සම්බන්ධයෙන් ලංකාවේ පළවෙනි වතාවට මම අනාවැකි පළ කරනවා මෙන්න මේ වීඩියෝ එකෙන්. මේක කියන්නේ ලෝක ආර්ථික යුද්ධය ගැන. පල්ලෙහා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ සිද්ධීන් ඔක්කොම උනායින් පස්සේ මුලින්ම වෙන්නේ ඒ පොල් හැමදේම කහපාට වෙන්න ගන්නවා මේ ගස මැරෙන්න කලින්. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ලෝක ආහාර හිඟයක් ඇති වෙනවා. ඒක ගැන මම අනාවැකි පළ කරනවා මෙන්න මේ වීඩියෝ එකෙන්. මේකත් බලන්න. ඉතින් මේක චිත්‍රය පැහැදිලි වෙයි මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. එතකොට කොහොමද අපි මිනිස්සු තේ වතු හිමියෝ මේකෙන් බේරෙන්නේ කොහොමද? මේක තමයි එකම පිළියම මේ ලෝකේ තියෙන එකම පිළියම. ඉතින් අපේ තේ වතු හිමියෝ ඔක්කොම එකතු වෙලා ඒගොල්ලන්ගේ වතු වල හිමීට පර්චස් 20 30 40 50 තේ හිමීට ඔක්කොම බැකෝ කරලා දාන්න ඕන. ඊට පස්සේ ටික ටික ග්‍රීන් හවුස් හට් ගහලා දේශීය බීජ වර්ග ඔක්කොම වවන්න ඕන. එළවලු වර්ග ඉඳලා කාලේ ඉඳලා හාල් වර්ග ඔක්කොම වවන්න ගන්න ඕන. එතකොට ඒවා වගාව හරියාගෙන එනකොට මුළු අත්තෙම ටික ටික ඔක්කොම ගලවලා දාන්න ඕන. බැකෝ දාලා තේ ඔක්කොම ගලවලා දාන්න ඕන. ඕක තමයි එකම පිළියම. ග්‍රීන් හවුස් හට් ගහන්න එකම හේතුව තමයි කුඩු දානවා, අහසින් කුඩු දානවා, බැක්ටීරියා වර්ග දානවා. ඒ වයින් බේරෙන්න තමයි ග්‍රීන් හවුස් හට් ගහන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට කරන්න වෙනවා. හොඳින් හෝ නරකින් යාළුවනේ මේක තමයි එකම මේ පිළියම මේ ලෝකේ තියෙන. මොකද දන්නවද? දැන් ඉස්සරහට සැපයුම අඩු වුණාම ඔයගොල්ලන්ගේ ආදායම බහිනවා. අක්කර 100 අක්කර 50 තේ ආදායම ලක්ෂ 50 ලක්ෂ 20ට බහිනවා. ලක්ෂ 20 ආදායම ගන්න එකනා ලක්ෂ 10ට බහිනවා. එතකොට ලක්ෂ 5 ආදායම ඉන්න එකනා ලක්ෂයට බහිනවා. එතකොට ඔයගොල්ලන්ට කන්න විදියක් නැහැ, බොන්න විදියක් නැහැ. ගෙදර ඉන්න නෝනා ඔයගොල්ලන්ට හොඳටම බයින්න ගන්නවා. මගේ නම මතක් කර කර. ඊට පස්සේ තවත් කටු වර්ග එනවා ඉස්සරහට. ඒකත් ප්‍රථම වතාවට මම කිව්වා මේ වීඩියෝ එකෙන් ඒක බලන්න පුළුවන් පල්ලෙහා. ඒ නිසා අර මොකද්ද මම අර කතාවක් තින්නේ මගේ හිටියොත් ඕනසි මේක කරන්නම වෙනවා යාළුවනේ. මේ තේ කර්මාන්තයේ මෙහෙමම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට යනවනම් මේක වීඩියෝ එක වෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ ඉස්සරහට වෙනස් වෙන්න යන්නේ මේ ක්‍රමයට. විශේෂයෙන් මේක මතක් ගන්නවා. දැන් තේ වතු වල අර මේ විස පෝර ගහලා පස සවුත් වෙලා තියෙන්නේ. ඉතින් ස්වාභාවික බීජ වවන්න ගත්තාම පැවෙන්නේ නැහැ ඉතින්. ඒක නිසා ඒකට ප්‍රොසෙස් එකක් මම නිර්මාණය කරලා දෙනවා. ලොකු වෙන නිල් පාට බැරල් වල පස දාලා පස් පුරවලා ඊට පස්සේ වතුර පුරවලා ලිං වතුර පුරවලා ඊට පස්සේ කුමාරිකා ගොඩපර දාලා ඊට පස්සේ වතුර කලත්තන්න ඕන. දවසට දෙපාරක් විතර කලත්තන්න ඕන. ඊට පස්සේ දවස් 3-4කින් අර බැරලෝහ වර්ග පෝරවල තියෙන විස ටික ඔක්කොම බැරල් එකේ අඩියට යනවා. ඊට පස්සේ ඒ පස් ටික අරගෙන මල් පෝච්චි වල දාලා
ස්වාභාවික බීජ වලින් එළවලු වවන්න පුළුවන් ග්‍රීන් හවුස් හට් හදලා. ඔන්න ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුරයේ පොළොන්නරුවේ විනාශ වෙච්ච පසට ඔන්න එකම පිළියමක් හඳුන්වා දෙනවා. පස මේ විදිහට නිර්මාණය කළා ආයේ වවන්න ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන ලංකාවේ ලිස්ට් එක ගත්තොත් ධනවත්ම පුද්ගලයන්ගේ ලිස්ට් එක 4-5 දෙනා ගොල්ලන්ට තේවතු හිමියෝ ලංකාවේ විශාලතම තේවතු හිමියෝ ඒ වගේ මේගොල්ලෝ ඇග්‍රිකල්චර් වලට ඉන්වෙස්ට් කරලා තිනවා. AI තාක්ෂණය හරහා ජාන විකෘති කරපු බට් කරපු ඒවා වවන්න තමයි මේගොල්ලෝ අදහස් ගන්නේ. AI තාක්ෂණය යොදාගෙන මේවා කන්න හොඳ නැහැ. මේවා ඉස්සරහට ෆුඩ් සිටි කීල්ස් වලට දානවා. ඒවට QR දෙනවා. ඒක මම මුල් පාරට හෙලි කරා එක ගිය අවුරුද්දේ. මේ වීඩියෝ එකෙන් ඒක බලන්න පුළුවන්. ඉතින් ඒවයින් බේරෙන්න ඕන. ඉතින් කුඩා තේවතු හිමියෝ මේක තමයි අනුගමනය කරන්න ඕන. අක්කර 2 3 තියෙන කට්ටිය පර්චේස් 50 පර්චේස් 100 බැකෝලින් ගලවන්න වහම අද ඉඳන් ගලවලා පස සෝදලා මල් පෝච්චි දාලා ඊට පස්සේ ග්‍රීන් හවුස් හට් හදලා අපි පටන් ගමු වැඩේ. ලංකාව දියුණු කරන්න මේ මෙතනින් තමයි පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් තමයි පටන් ගන්න ආර්ථික වශයෙන් ලංකාව දියුණු කරන්න. මේ ග්‍රීන් හවුස් හට් හදන්න ඉටිකොලමදි මේ මුල් ලංකාවටම සප්ලයි කරන්න. ඒසායකෙක් මොකෙක්වත් නැද්ද? ඉටිකොල නැතුව කිසි දෙයක් කරන්න බෑ ඉස්සරහට. මොකද මාස දෙකකට කලින් කන්ටේනර් පෙට්ටි 300ක් රේගුවෙන් චෙක් නොකර පිට වුණා ලංකාවේ ඇතුළට. ඔගොල්ලෝ හිතන්නේ මොහොතකට ඒවයි ඇතුළේ තිබ්බේ මොනවද? ඒවා ඇතුළේ තිබ්බේ වෙන මොනවත් නෙවෙයි රසායනාවී සහ ජීවාවී. ඒ කියන්නේ බැක්ටීරියා සහ බැරලෝහ යකඩ බැරවල ස්ටොක් කරලා තිබ්බේ අද්‍රව්‍ය සමග. දැන් මේ මොහොතේ ඒවා යුද ගුවන් හමුදා කඳුරු වල තමයි ස්ථාපිත කරලා තියෙන්නේ ලංකාවේ වටේට. ඉස්සරහට සියලුම වගාවල් විනාශ කරන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට දෙන පොරවලිනුත් පැල මරනවා, අහසිනුත් ඇවිල්ලා අපේ භෝග විනාශ කරන්න හදන්නේ. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයේ ඉන්දියාව වගේ රටවල් වල ගොවීන් මේක ගැන හොඳටම දැනුවත්. ඒගොල්ලෝ උණ බට වලින් හරි මේ වගේ හට් ගහලා කොහොම හරි මේ අහසෙන් දාන කුඩු වලින් බේරෙන්න මේගොල්ලෝ වගා කරන්න උපරිම උත්සාහ කරනවා. දැන් හැමෝගෙම එකම පැතුම තමයි කවදා හරි නිවන් දකින්න එක. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන කාබෝහයිඩ්‍රේට් කාලා කවදාවත් නිවන දකින්න බෑ. නිවන ගන්න පුළුවන් අවබෝධය හරහා විතරයි. ඒතර අවබෝධය ගන්න කොහොමද? දැන් මේක ලෝකේ පළවෙනි වතාවට මේ කියන්නේ යන්නේ. හොඳද? ලෝකේ පළවෙනි වතාවට. හරිද? අවබෝධය ගන්නේ විශ්වය හරහා. විශ්වයේ ධාතු 5ක් තියෙනවා. අපි කියන්නේ පස්ලෝ ධාතුව කියලා. ඔන්න ආයෙත් කියනවා ලෝකේ පළවෙනි වතාවට. පස්ලෝ ධාතුව තමයි ආකාශ ධාතුව, ආපෝ, තේජෝ, වායෝ, පඨවි. ධාතු 5 තමයි මේ විශ්වයේ හැදිලා තියෙන්නේ. එතකොට මේ ආකාශ ධාතුව අපි කියන්නේ තවත් වචනයක් බුදුහාමුදුරෝ දේශනා කළා තිනවා සක්වල ගල කියලා. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෝම් එක කියලා. ඒතර මේකේ තමයි විශ්වයේ නිවන සම්බන්ධයෙන් තියෙන අවබෝධය, ඉන්ෆෝමේෂන්, ඩේටා හැටියට තියෙන්නේ. එතකොට අපේ ඉරයි හඳයි මොකද්ද කරන්නේ? අපේ පෘථිවිය වටේ කැරකි ආකාශ ධාතුවේ තියෙන ඩේටා ප්‍රමාණය හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඒව ඔක්කොම පරාවර්තනය කරනවා අපේ ශාකවලට. එතකොට ආකාශ ධාතුවෙන් වැටෙන වැස්ස හරහා ආකාශ ධාතුවේ තියෙන අණු අපේ උල්පත් ජලයත් එක්ක කවලම් වෙනවා. ඒක තමයි අපේ උල්පත් ජලය නිල් පාටට හැරිලා තින්නේ. එතකොට නිවන ගැන තියෙන සියලුම අවබෝධය, ඩේටා ටික ආකාශ වස්තුවේ තිබිලා කොහෙද ගබඩා වෙන්නේ? අපේ ධාන්‍යවලයි උල්පත් ජලය වලයි තමයි ගබඩා වෙන්නේ. තන්තු හැටියට අණුවක් මේ විදිහට තමයි පේන්නේ. තන්තුවක්. ඒතර තන්තු කියන්නේ මොනවද? දත්ත. දත්ත කියන්නේ ඉන්ෆෝමේෂන්. ඉන්ෆෝමේෂන් කියන්නේ තොරතුරු. මෙගාබයිට්, ටෙරාබයිට්, ට්‍රිලියන ගණන් නිවන ගැන අවබෝධය, තොරතුරු. ඒතර මේ තන්තු හැඩේ ඇවිල්ලා කෙලිම අපේ පටක හැඩේමයි මේ තන්තු වල තියෙන්නේ. ඒ සෛල වලට පට ගාලා උරා ගන්නවා. ඒක නිසා මේවා කෑව ගමන් ක්ෂණික අවබෝධය, ක්ෂණික ශක්තිය ඔන්න යෝධයෝන්ගේ සංකල්පෙන්නේ මෙන්න මෙතනින් තමයි. එතකොට මේවා වවන්නේ කොහොමද? ඔයගලන්ට තියෙන ලොකුම ගැටලුව පෝර අවශ්‍යද? පෝර කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම જાතිය පෝරක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශ්වයෙන් තමයි උදව් කරන්නේ මේක ඉබේ වැවෙන්න. එහෙනම් ඉබේ වැවෙන්න නම්
ඔරිජිනල් බීජ තියෙන්න ඕන ළඟ. සහ වස විසෙන් තොර පසක් තියෙන්න ඕන. පස සෝදනාකාරය මං කියලා දුන්නා දැන්. බීජ හොයාගෙන මුලින් ට්‍රේක දාලා ඒක හැදෙනකම් බලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ මල් පෝච්චි වල වවන්න පුළුවන්. කුඩා චූටි ඉඩන් තියෙන කට්ටියන්ට පුළුවන් එහෙම කරලා බීජ එකතු කරන්න මුලින්. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන ලොකු තැනකට කවදා හරි යන්න පුළුවන් වුණාම ඒ බීජ වලින් වවන්න පුළුවන්. ඒතකොට චූටි ඉඩන් තියෙන කට්ටිය පර්චේස් 10 20 මුලින් බීජ එකතු කරන්න ගෙදරම හදලා. ඊට පස්සේ චූටි ග්‍රීන් හවුස් හට්ටයක් හදන්න පුළුවන් මේ වගේ. මීදුමෙන් බැක්ටීරියා වලින් යකඩ කුඩු වලින් ආරක්ෂා කරන කොහොමරි මේ බීජ ටික වවා ගන්න. එතකොට අක්කර 2 3 5 වගේ තේවතු හිමියෝන්ට පුළුවන් පර්චේස් 50 100 බැකෝ දාලා අයින් කරලා හිමීට ග්‍රීන් හවුස් හට්ටයක් ගහලා මීට වඩා ලොකුවට වවන්න. දේශීය වී වගා කරන්න කිසිම වතුර ඕනේ නැහැ. වැවක් ළඟ වෙන්න ඕනේ නැහැ. එතකොට අක්කර 10 අක්කර 20 අක්කර 50 තියෙන කට්ටිය අක්කරේ වගේ බැකෝ කරලා ස්වාභාවික බීජ ටික ඔක්කොම වවන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දාපු අක්කරේ අක්කර 2 බීජ පැලවේගෙන එනකොට වී පැලවේගෙන එනකොට අන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මුළු වත්තේම තේ ගස් ටික ගලවලා දාන්න. මුළු අක්කර 10 50 ඔක්කොම සියලුම තේ ගස් ගලවලා දාන්න. ඊට පස්සේ මුළු සම්පූර්ණෙම වත්තේ එළවලු සහ වී වගා කරනවා. ඊට අමතරව අක්කර 5 නැත්නම් අක්කර 10 වෙන් කරලා කරාබු නැටි සහ එන්සාල් වගා කරන්න පුළුවන්. එතකොට අවුරුද්දකට ලං වෙනකොට යුරෝපෙන් ඇමරිකාවෙන් ලෝකෙම්ම තේවලට තියෙන ඉල්ලුම බිඳුව බහිනවා. එතකොට අපේ වැවිලිකරුවෝ එළවලු සහ වී වගා කරන්න දැම්ම පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝගේ රටවල් කඩාගෙන වැටෙනකොට අපි ස්වයං පෝෂිතයි. ඊට පස්සේ අපි තමයි ඒගොල්ලන්ගේ රටවල් වලට සහල් සහ එළවලු අනායනය කරන්නේ. විශේෂයෙන් කියන්න ඕන දකුණු ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, භූතානය, චීනේ ජනගහනය වැඩි. ඒක නිසා ලොකු ෆයිනෑන්ෂල් හබ් එකක් නිර්මාණය වෙමින් පවතිනවා මේ රටවල් අතර. ඒක නිසා තමයි ට්‍රම්ප් ටැක්ස් ගහන්නේ මේ හබ් එක විනාශ කරලා දාන්න. රෙදි කර්මාන්තය, තේ කර්මාන්තය සියලු දේ කඩාගෙන වැටෙන නිමිතයි. අපි මේක තේරුම් අරන් අපි මේක හරියට කරොත් අපිට පුළුවන් වෙනවා මුල් ලෝකෙටම එළවලු සහ වී පිටරට යවන්න පුළුවන්. එතකොට මොහොතකට හිතන්න මේ මුල් ලංකාවෙම තේ ගස් ගලවලා කරාබු නැටි එන්සාල් වී වර්ග වගා කරොත් කොහොම හිටීද? මේ මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් ලංකාවට. සිම්පල්. දොර ආසියාවේ ධාන්‍යාගාරය ආයෙත් බිහි වෙන්නේ මෙන්න මේ සංකල්පය උඩ තමයි. YouTube කියනවා වගේ නෙමෙයි. ඔයගොල්ලෝ ආසද අපි වවුපුවා බලන්න? එහෙනම් අපි බලමු. දැන් මේ ප්ලේස් එකේ දැන් මේ හරියේ ගොයම කපල ඉවරයි. දැන් මේ හරිය තමයි කපන්න තියෙන්නේ. පේනවද ගොයමේ හැටි? පේනව නේද ගොයමේ? මෙන්න දේශීය හාල් කියන්නේ මේක තමයි. පේනවනේ හැමතැනම වල්ගස් තියෙනවා. මේ ටික තමයි දැන් කපන්න තියෙන්නේ. මේ පේනවනේ 100%ක් ස්වාභාවිකයි. අර ටිකත් කපන්න තියෙනවා. ඉස්සරහින් ඔයගොල්ලන්ට පේනවා. අද අපි උදේට කන්නේ සුවඳල් හාලුයි තල තෙලෙන් හදපු සීනි සම්බලුයි තමයි අපි උදේට කන්නේ. මේ තමයි 100%ක් ස්වාභාවික කවුබි. මේ තමයි කැලෑ තක්කාලි කියන්නේ මේවට තමයි. මේවට තමයි ගොරකා තක්කාලි කියන්නේ. ඔන්න හොඳේ. අපි තක්කාලි සෝස් හැදුවා කුරුඳු කුඩු දාලා, සුදු ලුණු කුඩු, තක්කාලි, ගම්මිරිස් විවිධ දේවල් දාලා ස්වාභාවික විදිහට තක්කාලි සෝස් හැදුවා. ඒ වගේම කවුපු වලින් වඩේ හැදුවා. බලන්න රස. දැන් ඉස්සර හෙලයා කෑවේ බීවේ මෙහෙම තමයි. කෑව බීෝ විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම බීජ ධාන්‍ය බෙදා හැරියා. ඒකෙන් තමයි මේ රට නිතරම ඔකේ බෝසත්ම රට වුණේ. බය නැතුව අපේ රජවරු මේව බෙදා හැරියා මුළු ලෝකෙටම. මොකද මේ බීජ වැවෙන්නේ ලෝකේ කොහෙවත්. මේ ලංකාවෙම විතරයි. මොකද ඉරේ ශක්තිය වැටෙන්නේ මේ ලංකාවටම විතරයි. ඉතින් මේක වවන රටක්. මේ වවලා බෝසත් වෙන රටක් මේ රට නිතරම. තත්ත්වේ විනාශ කළ දැම්මා අපේ වසවර්ති මාරයා. අපේ බීජ ඇමරිකාවට ගෙනෙල්ලා ඒවයි DNA අයින් කරලා
කාබන් අණු ඒකට දාලා කාබෝහයිඩ්‍රේට් කියලා දෙයක් නිර්මාණය කරා කෘතිමව අපි වලට කරලා අනුන්ගේ තොරතුරු අපේ ඇඟට දාන විදිහට තත්ත්වයටපත් කරා. ඉතින් ලෝකයේ ප්‍රථම වතාවට ඒක හෙළි කරේ මම මේ මුළු ලෝකෙම. මේකෙන් මේ වීඩියෝ එකෙන් ඒක බලන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම ප්‍රථම වතාවට ලෝකේ මං සාක්ෂි හේතුව ඔප්පු කරනවා ලෝකේ සියලුම පොහොර වර්ග හදන්නේ මනුස්ස අසූචි එකතු කරලා. ඒ වගේම කියන්න ඕන කම්මැලි නැතුව වගා කරන කට්ටිය බීජ හොයාගන්න බැරි වුණ කට්ටිය තාම නම්බරයක් දෙන්නම් මේ සංජීව මහත්තයට කෝල් කරලා ඔයගොල්ලන්ට කුරියර් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය බීජ. අපිට තාම හොයාගන්න බැරි වුණු එක සහල් වර්ගයක් තියෙනවා නිල් කුමුදු ඇල් කියන මේ හාල. ඔයගොල්ලන්ට පුළුවන් මාවත් කන්ටැක්ට් කරලා පුළුවන් නම් බීජ ටිකක් දෙන්න. මෙන්න මේ නම්බර් දෙකෙන්ම කන්ටැක්ට් කරන්න පුළුවන් මාව. එතකොට අපි ජනාධිපතිතුමාගෙන් අහන්නේ මෙච්චර අපි දන්නවනම් මේ පොහොර නැතුව අපේ ශිෂ්ටාචාරය ආයෙ ගොඩනගන්න පුළුවන් නම් මොකටද මේ පොහොර ආයතන? ලංකා පොහොර සංස්ථාව මොකටද? ෆොස්ෆේට් කම්පැනි මොකටද? මොකටද තේ මණ්ඩල? අපිට ඔක්කොම ලංකාවෙන් වගා කරන්න පුළුවන් නම් පොහොර නැතුව මොකටද තේ මණ්ඩල? ඔක්කොම තේ වලට අදාළ පරිේශන ආයතන තේ මණ්ඩල ඔක්කොම විකුණලා දාන්න. ඔක්කොම ප්‍රයිවටයිස් කරන්න රාජ්‍යයේ සියලුම ආයතන ප්‍රයිවටයිස් කරලා දාලා ඔක්කොම ගිනි තියලා දාන්න. එතකොට ඉස්සරහට අපිට කම්මැලියොන්ගෙන් වැඩක් නැහැ. කම්මැලියොන්ට දඩුවම් දෙන්න තමයි අපේ අනුරු කුමාර මහත්තයා ඉන්නේ. ඉක්මනට ගේන්න ඔක්කොම බදු ෆයිල් අරින්න හැමෝගෙම කම්මැලියොන්ගේ ඩිජිටල් අයිඩෙන්ටිටි ගේන්න. හැම කම්මැලියෙක්ටම දෙන්න ටින් නම්බරේ ඉක්මනට. ඊට පස්සේ ලාල්කාන්ත නලින්ද ජයතිස්ස බිමල් රත්නායක විජිත හේරත් ගන්න ඕගොල්ලන්ගේ අත්වලට ස්කුරු පිනවල් හාරන්න කම්මැලියොන්ගේ ඔලු බස්සන්න චිප් එක බස්සන්න කම්මැලියොන්ගේ පොරීලලා කෑ ගන්න ගොවියොන්ට බස්සන්න චිප් එක. සියලුම අධිකරණ පද්ධති නීතිපති කාර්යාලයේ රේගුව සියලුම ඩොකියුමන්ට් කම්පියුටරයිස් කරන්න ඉක්මනින්ම. ඊට පස්සේ ඔක්කොම ජොබ් ටික නැති වෙලා යනවා. කම්මැලියෝ ටික ඔක්කොම අයින් වෙලා යනවා. එතකොට තමයි අලුත් ජාතියක් අලුත් රටක් බිහි වෙන්නේ. ඉක්මනින්ම කරලා දෙන්න මේක ජනාධිපතිතුමා. බොහොම ස්තුතියි සියලු දෙනාට. තෙරුවන් සරණයි.